සාරු කපල් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මං කියලා දෙන්න යන්නේ රසම රස සෝය එකක් හදන විදිහ. මුලින්ම චාත්තියක් ලිපේ තියාගෙන ඒකට තෙල් දාලා තෙල් ටික රත් වුණාම තලාගත්තේ ඉඟුරු සුදුරුන් ටික අපි ඒකට එකතු කරගන්නවා. ඒකටම කරපිංචා ටිකකුත් අපි එකතු කරගෙන හොඳින් මික්ස් කරගන්නවා. කපාගත්ත අමුවෙස් ටිකයි රතු ලුණු ටිකයි අපි ඒකට එකතු කරගන්නවා. ඒකටම කැලි මිරිස් ටිකක් රස අනුව එකතු කරගමු. දැන් හොඳින් මික්ස් කරගෙන ලුණු කුඩු ටිකකුත් අපි ඒකට එකතු කරගන්නවා. රස අනුව ලුණු දාගන්න. දැන් හොඳින් මික්ස් කරගමු. දැන් අපි සෝයා ටික එකතු කරගමු. දැන් ඒ ටික හොඳින් මික්ස් කරගමු. කරගෙන අපි ඒකට කුකුල් කිරි ටිකක් එකතු කරගමු. ඔයාලා කැමති නම් එහෙම එකතු කරගන්න පුළුවන්. හොඳින් මික්ස් කරගමු. දැන් මම මේකට දාගන්නවා සෝයා පැකට් එකේ තිබෙන සැෂේ පැකට් එක. සෝයා පැකට් එකේ තිබුණේ සෝස් පැකට් එකක් මම එකතු කරගන්නවා. දැන් මේකට මම සෝයා සෝස් පොඩ්ඩකුත් එකතු කරගන්නවා. ඔයාලටත් තියෙනවා නම් එකතු කරගන්න පුළුවන්. දැන් හොඳින් මික්ස් කරගමු. එකේ හොඳ පදම ඇවිත් තියෙන්නේ. දැන් මේකට මම ටොමැටෝ සෝස් ටිකක් එකතු කරගන්නවා. ගෙදර තිබිච්ච ඔයාලටත් තියෙනවා නම් එකතු කරගන්න පුළුවන්. දැන් සෝයා එක හොඳටම හරි ගිහින් තියෙන්නේ. ගොඩක් සුවඳක් එනවා. සෝයා එක හරි ගිහින් තියෙන්නේ. ලිප ඔෆ් කරගන්න ඕනි. ඔයාලත් මේ වගේ රසම රස සෝයා එකක් හදාගන්න අමතක කරන්න